හායි එන්න අද මම එක ගෙදරදිම තිරමිසු හදමු. ඉතින් අපි බලමු අද තිරමිසු හදන්න මම කොහොමද කියලා. ඉතින් තිරමිසු හදන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ලේඩීස් ෆින්ගර්ස්. ඉතින් දැන් මම යන්නේ ලේඩීස් ෆින්ගර්ස් ගෙදරදිම හදාගන්න. ඉතින් මේකට අපි ගන්නවා බිත්තර 3ක්. ඒ බිත්තර 3 සුදු මද කහ මද විදියට වෙන් කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 60යි, කෝන්ෆ්ලවර් ග්‍රෑම් 30යි, සීනි ග්‍රෑම් 60ට භාජන දෙකකට දාගන්නවා. ඉතින් දැන් මම යන්නේ වෙන් කරගත්ත බිත්තර 3 සුදු මද ටික බීට් කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ මිශ්‍රණය ගන්න නම් මේ විදියට පුළුන් වගේ වලාකුළු වගේ මිශ්‍රණය ගන්නවා. අපි ගන්න භාජනය වලත් බීටරේවත් වතුර චුට්ටක්වත් තියෙන්න බෑ. හැම වුණත් මේ වගේ ලස්සන පුළුන් වගේ වෙන්න. ඉතින් මේ ගත්ත මිශ්‍රණය බීට් කරන ගම අර සීනි ග්‍රෑම් 60 චුට්ට මේකට ඇඩ් කරගෙන ඔන්න මේ වගේ අපි ඒක හදා ගන්නවා. ඊට පස්සේ වෙන් කරගත්ත බිත්තර කහමත් තුන අරගෙන ඒකට මැදට ඒ හැන්දක් දාලා අර පාන් පිටියේ කෝන්ෆ්ලවර්යි මේකට එකතු කරගෙන ඒකත් හොඳට මික්ස් කරගන්න. මේ මිශ්‍රණයත් ගොඩාක් තික් පැක්ටර් එකක් විදිහට හදා ගන්නවා. ඉතින් මේක මෙහෙම කවලම් කරලා පස්සේ හොඳට බීට් කරගන්න. ඒක බීට් කරන අතර වාරයට මම කලින් වෙන් කරගත්ත සීනි ග්‍රෑම් 60 චුට්ට මේකට එකතු කරලා මේක තික් බැටර් එකක් විදිහට හදා ගන්න. ඊට පස්සේ මේ බැටර් එකට අර කලින් බීට් කරලා තියාගත්ත බිත්තර සුදු මද චුට්ට එකතු කරලා පස්සේ මේ මිශ්‍රණයම අපි බිත්තර සුදු මද බීට් කරපු භාජනයට එකතු කරගන්නවා. ඔන්න ඉතින් දැන් අපි ලේඩීස් ෆින්ගර්ස් හදන්න යන බැටර් එක රෙඩි. ඊට පස්සේ මේ බැටර් එකට බැටර් එක පයිපින් බෑග් එකකට දානවා. ඊට පස්සේ ට්‍රේ එකක් අරගෙන ට්‍රේ එකට බටර් හොඳට දාලා ඊට පස්සේ ඒකට පාර්ච්මන්ට් පේපර් එකක් දානවා. ඉතින් මේ පාර්ච්මන්ට් පේපර් එක උඩිනුත් අපි හොඳට අයිසිං සුගර් ස්ප්‍රෙඩ් කරගන්න. මොකද එතකොට මේක හොඳට ගලවන්න ලේසියි. ඉතින් මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් 20ක් වගේ බේක් කරගන්න. ඉතින් මේ ලේඩීස් ෆින්ගර්ස් ටික බේක් වෙනකම් මම දැන් යන්නේ තිරමිසු එකට අත්‍යවශ්‍ය වෙන ක්‍රීම් එක හදාගන්න. ඉතින් මම තිරමිසු එකට අවශ්‍ය ක්‍රීම් එක හදාගන්න ගන්න අද විපින් ක්‍රීම් නෙවෙයි බිත්තරයි. ඉතින් මේ විපින් ක්‍රීම් කොඩු එක කීල්ස් එකෙන් මම ගත්තේ. මේක බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මේක වුණා 400කට 500ක් හරි. ඉතින් මේකට මේ කුඩු එකට මිලිලීටර් 100ක් දාලා හොඳට බීට් කරාම මෙන්න මේ විදිහට ලස්සන විපින් ක්‍රීම් එක හැදෙනවා. ඉතින් මේකටත් මම බිත්තර ගත්ත. බිත්තර ගෙඩි 4ක සුදු මද කහ මද මෙහෙම වෙන් කරගෙන බිත්තර ටික සුදු මද ටික හොඳට ආයෙ අර බලාකුළු වගේ වෙනකම් පුළුන් වගේ වෙනකම් අර විදිහටම බීට් කරගන්නවා. ඊට පස්සේ බිත්තර කහ මද ටිකට සීනි ග්‍රෑම් ටිකක් දාලා හොඳට උතුරන වතුර බෝල් එකක් උඩ තියලා මේක හොඳට බීට් කරගන්නවා ක්‍රීම් එකක් වගේ වෙනකම්. මේ තමයි තියෙන ඒ විදිහට බීට් කරගත්ත බිත්තර සුදු මද ටික මේක ක්‍රීම් එකක් වගේම බීට් කරගන්න ඕන. මේ තමයි විනාඩි 15කට පස්සේ අපි හදාගත්තු අපේ ලේඩීස් ෆින්ගර්ස් ටික. ඉතින් ඒ ටික හරි ගානට හැදිලා තියෙනවා මේ වෙලේ. ඊට පස්සේ අර අපි ගත්තු බිත්තර සුදු මද විපින් ක්‍රීම් ටික ඒ සේරම අපි ක්‍රීම් එක වගේ හදාගත්ත බිත්තර කහ මද එකට මේ විදිහට මික්ස් කරනවා. ඉතින් මේක ක්‍රීම් එකක් වගේ හදා ගන්නවා. මේ තමයි අපි තිරමිසු එකේ අපේ මේන්ම පාර්ට් එක. කියන්නේ මේ ක්‍රීම් එක හදාගන්න එක. ඉතින් මේ තමයි ක්‍රීම් එක. ඊට පස්සේ මේ ක්‍රීම් එක මේව හදාගෙන ඒකත් හොඳට මික්ස් වෙනකම්ම හොඳට බීට් කරගන්නවා. ඉතින් මේ තමයි හදාගත්ත ක්‍රීම් එක. ඊට පස්සේ මේ ක්‍රීම් එක අපි හදාගන්න භාජනයේ පළවෙනි ලේයර් විදිහට යූස් කරනවා. ඊට පස්සේ ඒ වගේම මේකේ අපේ ලේඩීස් ෆින්ගර්ස් පොඟව ගන්න අපි ගොඩාක්ම කෝපි රහ දැනෙන්නම කෝපි එකක් හදාගන්නවා. මම මේකට නිස්කපේ පැකට් දෙකක් දාගත්තා. හැබැයි මම ඒකට සීනි දාගත්තේ නැහැ. ඒකට අර කෝපි වල ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද සීනි රහ මේකේ හොඳට ලේඩීස් ෆින්ගර්ස් වල අර ක්‍රීම් එකේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ලේඩීස් ෆින්ගර්ස් ලේ එකයි ක්‍රීම් ලේ එකයි කන්ටිනියු කරගෙන යනවා. ඊට පස්සේ මේ තමයි මම මේක ඩෙකරේට් කරන්න මේකට කොකෝ පවුඩර් ටිකක් උඩින් ඉන්නවා. මේ තමයි අපි හදාගත්ත අපේ තිරමිසු එක. ඉතින් මේක ෆ්‍රිජ් එකේ පැය 5ක් වගේ දාලා තමයි අපි කන්න ගන්න. ඉතින් මේ තමයි මම හදාගත්ත මගේ තිරමිසු එක. ඉතින් මේකේ කෝපි රහයි කිරි රහයි අර චොකලට් පවුඩර් රහයි එද්දි මාරම රහයි. ඉතින් thank you for watching my video.